අල්ලන්න එපා. අල්ලෙන් ඇඟිලි ටික වහලා අත ලූස් කරලා අල්ලන්න. තද කරලා මෙහෙම දැම්මොත් අපිට ගියර් එකක් දාන්න බෑ. ස්මූත් අත අල්ලන්න. අපි දැන් නවත්තලා තියෙන්නේ මොන ගියර් එකේද දරුවෝ? නියුට්‍රල් එකේ. මේ නියුට්‍රල් එක තමයි මේ විදිහට දෙපැත්තට දුවන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම අපි වාහනේ පිටත් කරන් යද්දී පළවෙනි ගියර් එකට දානවා. ක්ලච් එක පාගලා ඔන්න මම දැන් පළවෙනි ගියර් එකට දානවා. ඊළඟට බ්‍රේක් එක පාගලා හෑන්ඩ් බ්‍රේක් එක පහත් කරනවා. ඔන්න දැන් අපි වාහනේ ගන්න යන්නේ පාරට. එහෙනම් වාහනේ පාරට ගන්නවා කියලා අපි සංඥාව දාන්න ඕනේ. දාලා දකුණු කණ්ණාඩිය බලලා අත කෙලින්න. අත ගත්තා බ්‍රේක් එකෙන් කකුල අයින් කරලා ඇක්සලරේටර් අරන් ජනිතලාවකදී මෙන්න මේ ආකාරයෙන් ක්ලච් එකේ ගියේ ගුරු කරනකොට ඔන්න වාහනේ යන්න ගන්න. ඒකට අර මං කිව්ව විදිහට සුඛානවේ ගෙනියනකොට අත් දෙක මේ ආකාරයෙන්. ඒ කරලා මෙන්න මේ අවස්ථාවේදී අපි ක්ලච් එක ටික රිලීස් කරලා ක්ලච් එක කකුල අයින්. දැන් ඔන්න අපි වේගය ටික වැඩි කරගන්න. දැන් මොන ගියර් එකේද ඉන්නේ මම? ෆස්ට් එකේ. දැන් දාන්න හදන ගියරද? සෙකන්ඩ් එකට. ඔන්න දැන් මම පාරට ඇවිල්ලා ඉවරයි. සිග්නල් ලයිට් එක ඔෆ් කරා. ඔන්න මම සෙකන්ඩ් එකට දාද්දි මේ ක්ලච් එක පාවාගෙනකොට දකුණු කකුල රිලීස් කරනවා. ඔන්න මම දැන් දෙවෙනි ගියර් එකට දැම්මා. දැන් ක්ලච් එක හිමීන් රිලීස් කරලා ඇක්සලරේටර් එක කකුල තියනවා. ඔන්න දැන් වේගය ටිකක් වැඩි කරලා ඊළඟ ගියර් එකට මාරු කරද්දී ක්ලච් එක බෑගුවා ඇක්සලරේටර් එක පුරුදු කරා නියුට්‍රල් එකට ආවා අද දකුණට කරලා ඉදිරියට දැම්මා. දැන් ක්ලච් එක පුරුදු කරා. ඔන්න දැන් මම මෙහෙම ඉලවා යනවා. මම යන හැම මොහොතකම මම දකුණු පැත්තේ කණ්ණාඩිය බලන්න. වම් පැත්තේ කණ්ණාඩිය බලන්න. අවුමේ විනාඩි දෙකකට සැරයක්වත් කණ්ණාඩිය බලන්න විශේෂයෙන් දකුණ බලනකොට වම් පැත්තත් බලන්න. මොකද අපි දන්නේ වම් පැත්තේ බයික් ඉස්සර කරනවා 3 wheel ඉස්සර කරනවා. ඊට අමතරව වාහනේ අයින් කරන්න යද්දිත් අනුදුරකට ලක් වෙනවා. ඔන්න දැන් මම මේ යද්දි මම ඔයාලට නවත්ත ගන්න කිව්වොත් ඉස්සල්ලාම කරන්න ඕවා සිග්නල් ලයිට් එක දාන්න. දාලා දකුණු කණ්ණාඩිය බලලා පාරේ වාහනයක් ළඟ ඉන්නේ නැත්තම් අත ඉහළට දාලා ඉහළ පහළ තුන් පාරක් ඊට පස්සේ දැන් මම නවත්තන්න සුදුසු තැනක් බලනවා. ඔන්න ඉස්සරහා ඉඳ තියෙනවා හොඳට. දැන් මම නවත්තන පැත්තේ කණ්ණාඩිය බලනවා වම් පැත්ත. ඊට පස්සේ ඇක්සලරේටරෙන් කකුල පුරුල් වෙලා බ්‍රේක් එක උඩට එනවා. ඇවිල්ලා එක දශමයක් පාගලා අඩු කරනකොට වම් කකුල ගෙනල්ලා ක්ලච් එකේ අඩියට පානවා. ඔන්න දැන් මේ කණ්ණාඩිය බලලා අයින් කරනකොට දකුණු කණ්ණාඩියෙන් තමයි මම කෙලින් කරලා වාහනේ නවත්තනවා. මෙන්න මේ විදිහට ඉස්සරහට එනවා. ඇවිල්ලා බ්‍රේක් එක ටික පාගලා ඔන්න මොකද වාහනේ මෙන්න මේ විදිහට වාහනේ නතර කරනකොට වාහනේ කෙලින් අයින් වෙන්න නවත්තලා තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ වාහනේ නතර කරා. පැදලා ඉවර මම හෑන්ඩ් බ්‍රේක් එක ඇද්දා. ගියර් එක